अस्सलाम वालेकुम. ආයුබෝවන් මං අහමඩ් ෆාරුක්. මට මේ වීඩියෝ එක කරන්න කලින් මට ටිකක් හිනා ගියා. එහෙම වෙන මොකටවත් නෙමෙයි. මම දැක්කා දළදා වහන්සේව වැඳ පුදා ගන්න නුවරට ඇදෙන මිනිස්සුන්ට මුස්ලිම් කට්ටිය කරන සංග්‍රහ මේ වෙලාවේ මුහුණු පොතේ පුදුමාකාර විදිහට යනවා. මට ඒක දැකලා හිනා ගියා. ඒ වෙන මොකවත් නෙමෙයි. පොඩ්ඩක් කොහොම අතීතයට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවනම් ඒ දවස්වලත් මේ ආකාරයෙන්ම තමයි මුස්ලිම් මිනිස්සු සංග්‍රහ කළේ. එතකොටම ලේබල් එකක් ගැහුවා. ඒගොල්ලන්ගේ කෑමවල වඳ දේවල් ඇති කරලා තමයි ඔය කණ්ඩ දෙන්නේ. ඒ විදිහට මොන තරම් දේවල් නම් ප්‍රචාරය කරන්න ඇද්ද? මට ඒක මතක් වුණා. එදා කරපු ඒ සත්කාරයටත් අද මේ මුස්ලිම් මිනිස්සු කරන සත්කාරයේ අතර කිසිම වෙනසක් නැහැ. නමුත් එදා කරපු ඒ ටිකම තමයි අද කරන්නේ. නමුත් එදා ඒවා මිනිසුන්ට දෙනකොට ඒක වෙන් කරා මිනිසුන්ව. ඒ කවුරුවත් නෙමෙයි දේශපාලඥයෙක්. අද මිනිසුන් අවබෝධ කරගත්තු නිසා මුහුණු පොතේ එක තැනකවත් එක පෝස්ට් එකක්වත් අපට දකින්න ලැබුණේ නැහැ. මේ දුන්නු දේවල් වල ඒගොල්ලෝ අපේ ජාතිය වඳ කරන බෙහෙත් දාලා තියෙනවා. එහෙම නැත්නම් මේගොල්ලෝ මේ මොනවා හරි දෙයක් බලාපොරොත්තුවෙන් මේ දෙන්නේ කියන ඒ කුහක පටු අදහස් මොනවත් එතන තිබුණේ නැහැ නේ. ඉතින් හරි සතුටුයි. ඉතින් මේ සතුට ඒ දවස්වල ඉඳන්ම එක ආකාරයෙන්ම තමයි තිබුණේ. හරියට අවබෝධ කරගන්න. මේ වෙනස කළේ කවුද? එදා ඒ වෙනස කළේ කවුද? අද ඒ වෙනස කළේ කවුද? ජාතිවාදයෙන් තොර රටක් අපට වැදගත්. ඉතින් මාලිමාව යටතේ ඒක නිවැරදිවෙන් කරගෙන යනවා කියන එක දකිනකොට ඇත්තෙන්ම සතුටක්. ඉතින් ජාතිවාදී නොවි හැමදාම මේ වගේ සියලු ජාතීන් සමග එකට එක්ව ඉමු. එතකොට අතීතයේ ගීතයක් තිබුණා. ලොවේ සෑම එකම දැයි දූ දරුවන් වේවා වාද නැති බේද නැති ලස්සන ලොවහෙට අපට උදා වේවා. ඒ ගීතෙන්ම එනවා වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට අත දෙන්නට පැකිලෙන්න එපා. ඔහුගේ රට ජාතිය ආගම කුල ගොත ගැන සොයන්න එපා. සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝතලේ. එක යායේ එක්කූදා ලොව ලස්සන වන්නේ. ඒ විදිහට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් මගේ මවුරට දවසින් දවස දියුණු වේවා කියන අදිෂ්ඨානයෙන් සෑමදාසේ හතින් සිතමු ඉන්ෂාල්ලා යහපතක්ම වේවි කියා මා නිහඬවනවා. මා අහමඩ් ෆාරුක්. අස්සලාමු අලයිකුම්. අයිබෝවන්.